හෙලෝ good morning හැමෝටම. ඔන්න ඉතින් අද අපි යනවා හෝටන් ප්ලේස් වලට. ඉතින් මේ දවස්වල හෝටන් ප්ලේස් වල විශේෂ දෙයක් තියෙනවා බලන්න. ඒ මොකක්ද කියලා අපි ගිහිල්ලාම බලමු. ඉතින් අද මාත් එක්ක යන්න ඉන්නවා රවින්දු ඉන්නවා, යෝෂිත මල්ලි ඉන්නවා, අවිෂ්ක මල්ලි ඉන්නවා, ශාමර ඉන්නවා. ඉතින් අපි 5 දෙනා තමයි අද ගමන යන්නේ. අපි දැන් ඉන්නේ නුවරඑළියේ. නුවරින් ඉඳන් කිලෝමීටර් 37ක් තියෙනවා අපිට හෝටන් ප්ලේස් වලට යන්න. එහෙනම් හෝටන් ප්ලේස් වලට ගිහිල්ලා හම්බෙමු. ඔන්න ඉතින් අපි හෝටන් ප්ලේස් වලට ආවා. ඉතින් පස්සහ තියෙනවා ටිකට් කවුන්ට් එක. එතනින් ටිකට් අරන් ඉස්සරහට යන්න තියෙන්නේ. අපි දැන් ටිකට් ගත්තා. එහෙනම් ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මං ඔයාලට කිව්වා මේ දවස්වල හෝටන් ප්ලේස් වල විශේෂ දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ විශේෂ දේ තමයි මේ දවස්වල නෙළුමල් පිපෙනවා. ඉතින් අවුරුදු 12කට සැරයක් තමයි නෙළුමල් පිපෙන්නේ. ඉතින් ඔන්න 2025 පිපිලා තියෙනවා. ඉතින් ඔයාලා එනවා නම් මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා කොටින්ගේ භූමියක් කියලා. ඉතින් තනියම එන්න එපා එනවා නම් අඩුම 4-5 දිනක් එක්කවත් එන්න. මොකද මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාලට නෙළුමල් පෙන්නන්න. මාරම ලස්සනක් තියෙන්නේ. පට්ටම view එකක් තියෙනවා. අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. ඉතින් නෙළුමල් වර්ග 35ක් 33ක් වගේ ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා කියනවා. ඉතින් ඒකෙන් 27ක් හෝ 28ක්ම ලංකාවට ආවේනිකයි. ලංකාවට ආවේනික මල් තියෙන්නේ. ඉතින් ඒවා බලන්න නම් අනිවාර්යෙන් ලංකාවට එන්න ඕනි. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. පේනවා ඇති ඔයාලට. අපි යන් ඉස්සරහට ගිහිල්ලා බලමු. තව වර්ග කීයක් තියෙනවද කියලා අපිට බලන්න. 12කට පස්සේ තමයි ආය හැදෙන්නේ. ඔව් ඉතින් අවුරුදු 12කට පස්සේ තමයි මේ නෙළුමල් හැදලා තියෙන්නේ. 2037 තමයි ඉතින් ආය හැදෙන්නේ. ඔයාලා එනවනම් මල් කල්ලා දාලා මේ පරිසරය විනාශ කරන්න එපා. ලස්සන විතරක් බලලා යන්න. ලස්සන විතරක් බලලා යන්න. ඉතින් අපි යන් උඩට තව තියෙනවා යන්න. ඔන්න තව ලා කහ පාටට වගේ හුරු මලක් තියෙනවා. ඉතින් අපි උඩට ආවා. උඩට එනකොට තව සුදු පාට මලක් හම්බුණා. සුදු පාට මලක් තියෙනවා පෙන්නන්න. මෙන්න මේ මල තියෙනවා සුදු පාට එකක්. ආරම ලස්සනයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. තව මල් තියෙනවා. ඉතින් අපි තව උඩට යන ගමන් ඉන්නේ. බලමු උඩට ගිහිල්ලා තව මොන වගේ මල්ද තියෙන්නේ කියලා. එහෙනම් යන් උඩට. ඉතින් අපි තව යනවා බලමු මොන වගේ වතියේද කියලා.
ඉතින් ඔන්න තවත් ලස්සන දම්පාඩ මලක් හම්බුණා. ඔන්න බලන්න. ඉතින් අපි උඩට යමු. උඩට ගිහලා බලමු. ඉතින් අපි තව උඩට ආවා. ඉතින් මේක නම් පිස්සු ඇදෙන view එකක්. ඔයාලට පේනවා ඇති. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ ෆීලින් එක ගන්න නම් එන්න ඕනි. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. ඉතින් ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න ඕනි. ඒ තරම් ලස්සනයි. ඉතින් අපි තව ඉස්සරහට යමු. ඉතින් ඔන්න තවත් ලස්සන පොඩි මලක් තියෙනවා. දම්පාඩ ටුර් එකක්. මාරම ලස්සනක් තියෙන්නේ ඉතින් මේ. ඉතින් ඔන්න උඩට එනකොට තවත් ලස්සන මලක් හම්බුණා. ඉතින් ඔයාලට පෙන්නන්න. ඉතින් අපි තව උඩට යනවා. ගිහින් බලමු. ඔන්න තවත් ලස්සන මලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මාරම කලර්ෆුල්. මාරම ලස්සනයි. ඉතින් අපි උඩට යන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න මගේ මිත්‍රයන් ටික මහන්සි කියලා බිම වැටිලා ඉන්නවා. ඉතින් බලමු අපි තව උඩට යන්න තියෙනවා. ගිහින්ම බලමු. අපි තොටුපොළ කන්දේ මැදක් වගේ ආවා. ඉතින් එතනින් නතර වුණා. අපි දැන් යනවා හෝන් තැන්නේ අනිත් පැත්තට. ඉතින් මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තත් බලන්න. ඉතින් මේ පැත්තේ මල් ටික අපි බලවුවා. මෙහි තව උඩට ගියත් මං හිතන්නේ මේ වගේම මල් තමයි ඇත්තේ. ඉතින් අපි ඒ හින්දා තීරණය කරා මගින් හැරිලා ආපහු පල්ලෙහාට ගිහිල්ලා හෝඩන් තැන්නේ අනිත් පැත්තට යන්න. ඉතින් එහෙනම් අපි පල්ලෙහාට යමු. පල්ලෙහාට සෙට් වෙමු. ඉතින් ඉස්සරහට යනකොට කොටි ඉන්නවා කියලා මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකේ විස්තර වගේක් තියෙනවා. ඒ ටික කියවලා ඉස්සරහට යන්න. ඉතින් ඒ ටික කියවලා ඉස්සරහට යන එක ගොඩක් හොඳයි. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා අපිට වාසනාවක් තිබ්බොත් කොටියේ හම්බෙයි. අපි ගිහින් බලමු. ඇත්තටම කියනවා නම් මේක නම් පිස්සුවක්. මේ ලස්සන කියන්නේ මේ සුන්දරත්වය ගැන කියන්න මට වචන නෑ ඇත්තටම. මාරම ලස්සනක් තියෙන්නේ. මාරම ෆීල් එකක් දැනෙන්නේ. ඉතින් මේ ගැන කියන්න වචන නෑ ඇත්තටම. ඉතින් ඔන්න ගෝන රජෙක් ඉන්නවා. මාරම ලස්සන අන්තට්ටුවක් තියෙන්නේ. ඉතින් ඔන්න අපි හෝටන් ප්ලේස් නැෂනල් පාක් එකට ආවා. ඉතින් දැන් අපි මෙතන දවල්ට කෑම අරගෙන ඉතුරු ගමන ආරම්භ කරනවා. පුංචි ලෝකාන්තේ තව දියැලකුයි පොඩි පූල් එකකුයි තියෙනවා. ඉතින් ඒකත් බලලා ඒ පැත්තට දැන් යනවා බලන්න. ඉතින් ඔන්න අපි දැන් ඇතුළට යන්නේ. මෙන්න මෙතන පස්සා පේනවා බිල්ඩින් එක. එතනට ටිකට් එක දෙන්න ඕනේ. ටිකට් එක ගන්න නැති කරගන්න එපා එනකොට. අනිවාර්යෙන් ටිකට් එක දෙන්න ඕනේ. ටිකට් එක දීලා බෑග් ටික චෙක් කරගෙන යන්න තියෙන්නේ. පොලිතින් කිසිවක් කරා යන්න දෙන්නේ නැහැ ඇතුළට. පොලිතින් එතනින් ගන්නවා. ටිකට් එක නැති කරගන්න එපා. මොකද ටිකට් එක නැතුව ඇතුළට යන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි යමු ඉස්සරහට ගිහලා බලමු.
මෙතන එන්ටර් එක තියෙනවා. යන පාරයින් දිගේ රත්මල් ගස් තියෙනවා. අරකට පෙන්නන්න ඉන්නේ. මල් නම් නෑ, එකක් දෙකක් තියෙනවා. බලමු පේයිද කියලා. ඉතින් අපි ඉස්සරහට එද්දී ඔන්න ලස්සන වතුර පාරක් හම්බුණා. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට යන්න තව බලාගෙන. ඉතින් ඔන්න උඩට එනකොට ලස්සන දියැලක් හම්බුණා. අපි ඒක බලන්න පල්ලෙහාට යන ගමන් ඉන්නේ. යන් ගිහිල්ලා බලමු. හයි. ඉතින් ඔන්න මාරම ලස්සන දියැලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. උන්චි දියැලක් තියෙනවා මෙතන. ඔන්න ඉතින් අපි උඩට ආවා. උඩට එනකොට පාරවල් දෙකක් මෙන්න මේ විදිහට බෙදෙනවා. මෙන්න මේ විදිහට පාරවල් දෙකක් තියෙනවා. මේ පාරේ ගියොත් වැටෙන්නේ ලෝකාන්දෙට. ඉතින් මෙතනින් පල්ලෙහාට ගිහම බේකස්සැල්ල හම්බ වෙනවා. අපි මුලින්ම යමු බේකස්සැල්ලට. එහෙනම් පල්ලෙහාට ගිහින් බලමු මොන වගේද කියලා. ඉතින් ඔන්න අපි බේකස්සැල්ලට ආවා. ඉතින් ඔයාලට පෙන්නන්නම් බේකස්සැල්ල. මෙන්න තියෙනවා බේකස්සැල්ල මාරම ලස්සනයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න බේකස්සැල්ල අපි බැලුවා. දැන් ලෝකාන්තේ බලන්න යන ගමන් ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට යන් දිගටම ගිහිල්ලා බලමු. එහෙනම් යන් ඉස්සරහට. अभी आई है फेसबुक पे एवर ग्रुप पे अभी जो क्या ඉතින් ඔන්න ලෝකාන්තයට ආවා. ඔයාලට පෙන්නන්න. ඕ මේක නම් පිස්සුවක්. පේන ඇති. මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති මුළු පැත්තම මීදුමෙන් වැහිලා යනවා. මාරම ෆීලින් එකක් තියෙන්නේ. මාරම කූල් එකක් තියෙන්නේ. පට්ටම සීතලක් දැනෙන්නේ. ඉතින් මුළු පැත්තම වැහෙනවා මීදුමෙන්. අපිට යන පාරවත් පේන්නේ ඉස්සරහට. මුළු පැත්තම වැහිලා තියෙන්නේ. මාරම ලස්සනයි. මේ ලස්සන කියලා වැඩක් නැහැ.
හරිම සීතලයි. හරිම සීතලයි කියන්නේ සීතලට වඩා මාර ෆීලිං එකක් දැනෙන්නේ. පට්ටම කූල් එකක් දැනෙන්නේ. ඉස්සරහා පාරවල් ඔක්කොම වැහිලා ගිහිල්ලා මුකුත්ම වෙන්නේ නැහැ. සීතලේ මාරම ගතියක් තියෙන්නේ. මේක නම් කියලා වැඩක් නැහැ. ඕ පාර පේන්නේ නැහැ. මුකුත්ම. මේක නම් පිස්සුවක් කියලා වැඩක් නැහැ. මේ සතුට මේ ෆීලිං එක ගන්න නම් ඇත්තටම එන්න ඕනි. ඉතින් මම පුළුවන් තරම් try කරනවාට කැමරාවෙන් මේ ෆීලිං එක දෙන්න. ඒත් රියල් ෆීලිං එක ගන්න නම් ඉතින් එන්නම ඕනි. අනිවාර්යෙන් එන්න. ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි හෝටන් ප්ලේන්ස් වල සමු දීලා මේ ගමන මෙතනින් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් හැමෝම subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.